එක්ස්කියුස් මී පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මම මැජික් වීඩියෝස් කරනවා. ඔයාලට ටයිම් එක දෙනවා නම් මැජික් ට්‍රික් එකක් කරාට කමක් නැද්ද? පළවෙනියටම මම ගාව කාඩ් එකක් තියෙනවා. හරි. ඔයාලට පේනවා ඇති මේකේ කාඩ්ස් එකකට එකක් වෙනස් කියලා. ඔයා මේකෙන් කැමති එක කාඩ් එකක් ගන්න. ඒක අරගන්න ඔයා බලාගන්න. මේ කැමරාවට වෙන්නන්න මේකට. ඊට පස්සේ මම ගාව පර්මනන්ට් මාක් එකක් තියෙනවා. හරි. මොනවා හරි සිග්නේචර් එකක් දාන්න බලන්න ඔය කාඩ් එකේ. එතකොට ඔය වගේ කාඩ්ස් ලෝගෙනම එකයි තියෙන්නේ. හරි. හරි. මේ තියන්නේ ඔයයි කාඩ් එක. සෝන් ඔෆ් කප්ස් නම සයින් කරලා දෙනවා. මොකද නම? සංජන. සංජන. හරි. ඔයා පැකේ කැමති තැනකට දාන්න ඔයාලට හිතෙන තැනකට. මේක තමයි ඔය කාඩ් එක. හරි. මම කරන්නේ මේ විදිහට කාඩ්ස් ටික එකට එකතු කරනවා. ඔයාගේ අත මෙහෙම දෙන්න. මම කරන්නේ ඔයාගේ අත උඩින් මේ විදිහට කාඩ්ස් ටික තියෙනවා. අනික් අතෙන් වහගෙන. ඔයා දන්නවද ඒකට? ඔයාගේ කාඩ් එක දැන් තියෙන්නේ කොහෙද? පැක් එකේ. හරි. කිව්වොත් විශ්වාස කරනවද? ඔයාගේ කාඩ් එක මම අරගෙන මගේ පර්ස් එකට දාලා තියෙන්නේ මේ පිටිපස්ස සාප්පුවට. පොඩ්ඩක් ඉන්න. මේක ඇතුලේ ඔයාලට පේනවද? එක කාඩ් එකක්. පළවෙනි වතාවට. කාඩ් එකේ කාඩ් එකේ. හරි. මට කියන්න මොකක්ද ඔය කාඩ් එකේ ඉස්සෙල්ලා සෝන් ඔෆ් ක්ලබ්ස්. හරි. කලාබර හත. ඒකේ වාගේ අත්සන තිබ්බා. හරි. හොඳට බලන්න. 1 2 හරි. අපි ආයෙසරයක් කරමු. හරි. ඔයා කාඩ් එක ගන්න. හරිද? ඉස්සෙල්ලා වගේම පැක් එකේ කැමති තැනකට දාන්න. හරි. මේක ඔයාගේ කාඩ් එක. ඔන්න ඔය විදිහට දැම්මම මැද්දට. හරි. අත දෙන්න. තියාගන්න. ඔයාගේ කාඩ් එක ඔය පැක් එකේ නේ. දැන් ඔක්කොයි තියෙන්නේ. මයි පර්ස් එකේ. ඔන්න ආයෙසරයක්. හැබැයි මෙදාපාර පොඩි වෙනසක් තියෙනවා. හරිද? මොකක්ද දන්නව වෙනස? මෙදාපාර මං ගාව රතු පාට කාඩ් එකක් වෙනකොට නිල් පාට කාඩ් එකක්. ඔයා විශ්වාස කරනවද මේ තියෙන ඔයාගේ කාඩ් එක කියලා? ඔයා අත්සන්කරේ රතු පාට කාඩ් යන්නේ. ද? හරි. මේ නිල් පාට කාඩ් එක අරගෙන මම ආයෙ පෙන්නන්න. හා දැන් මෙහෙමයි. මේ කාඩ් එක අපි මේ විදිහට තියමු. ඔයාගේ අත දෙන්න. දැන් මේ කාඩ් එකේ පාට මොකක්ද? නිල් පාට. හරි. ආච්චරට දැන් විශේෂත්ව තමයි මේ පැක් එකේ කිසිම කාඩ් එකක්. thank you time එකට